Hello guys, saya nagalaking video එකක් දාන්නේ. අද මම යනවා ලුසෙල් වලට. දැන්ම කියන්නේ මොකක්ද හේතුව කියලා. වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් ඉන්න. අපි බලමු මොනවද තියෙන්නේ, මොනවද වෙන්න යන්නේ කියලා. right. මම අද යන්නේ Uber එකේ. මොකද දැන් ටිකක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. නිසා මම Uber එකක් දැම්මා. දැන් ඇවිල්ලා තින්නේ පල්ලෙහාට. අපි යමු. අපේ Uber එක අතන තියෙනවා. අපි එතනට යමු. Hi. ඔන්න මේක නැග්ගමම දැන් යන්න හදන්නේ විනාඩි 10ක් 15ක් අතර වගේ වෙලාවක් යයි බ්ලොක් එක තිබ්බේ නැත්තම් එහෙනම් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Guys, දැන් ඔයාලා දන්න මම මොකටද ආවේ කියලා. ලුසෙල් වල මේ තියෙනවා ප්ලේන් සංදර්ශනයක්. ඒකේ අන්තිම දවස තමයි අද. මම ආවේ ඒක බලන්න. අපි ඇවිල්ලා ඉන්නේ දැන් ටිකක් වෙලා ගියා. මොකද ලොකේෂන් එක පොඩ්ඩක් මේ වෙලාවේ ඉවරලා වෙන දිහාවක් ගිහිල්ලා ආය හදාගෙන ආවා. මම දැන් පයින් යන්න හදන්නේ. What can you check how much? Yeah. 36 total. Yes. Now we have a location at. Bro, thank you very much. See you. Oh. Guys, fish hadena maram lassana ayya. අද තමයි මේ ප්ලේන් සංදර්ශනයේ අන්තිම දවස. මමත් Instagram එකෙන් තමයි දැක්කේ. ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා බලන්න. මේක හවස 4 ඉඳන් තියෙනවා රෑ 10 වෙනකම්. ලස්සනම ටික බලන්න මම අරගත්තේ නැහැ කියලා වෙලාවටම ආවා කියලා එන්න. බලමු ඉස්සරහට තව ලස්සන දේවල් බලා ගන්න පුළුවන් වෙයි. ටිකක් ළඟට ඇවිල්ලා තින්නේ ගොඩක් කට්ටිය ඉන්නවා. මොකද මං හිතන්නේ මෙයාලා එක තැනකට කට්ටිය එකතු කරනවා. මොකද අර පැත්තේ ඔක්කොම පායවල් ටික වහලා ඉවරලා සිකියුරිටිලා දාලා ඉවරලා මේ පැත්තට යන්න මේ පැත්තට යන්න කියලා එයාලා කිව්වා අපිට. මේ බලන්න කට්ටිය ඉන්නවා මාරුම විදියට. අපි යන් ටිකක් ඉස්සරහට බලන්න. පටන් ගන්නයි යන්නේ.
පැය දෙකමාරක් වගේ බලන් හිටියා. ඔන්න දැන් පටන් ගන්න තමයි ගොඩක් කට්ටිය ඉන්නවා. Walter Benedict guys, Lakshut Sandarshan team is still down. සෙනග ඉන්නවා ඔයාලට බලා ගන්න පුළුවන් වාරම් විතර සෙනග ඉන්නේ
තමයි යන්නේ වැඩි. මම දැන් යන්න හදන්නේ මොකද ටිකක් පරක් වුණා. මේක පටන් ගන්න. ඉතින් මොකද වැඩට යන්නත් තියෙනවා මට. ඒ නිසා යනකොට වීඩියෝ එකක් දාන්නම්. යද්දි යන්නේ මෙට්‍රෝ එකේ. එහෙනම් මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහින් හම්බෙමු. මෙට්‍රෝ ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ මම පෙන්නන්නම් මම කලින් හිටපු හරිය තනිකර වෙඩි බෙහෙත් වලින් වැහිලා තියෙන්නේ. මේ පේනවද ඔයාලට මම ওই බිල්ඩින් එක ඉස්සරහා තමයි හිටියේ. දැන් මල් වෙඩි දාලා ඉවරලා වෙඩි බෙහෙත් වලින් බේන්නේ මීදුම වගේ තනිකර. දැන් නම් ඉවරයි සංදර්ශනය. ගොඩක් කට්ටිය යනවා. ගොඩක් කට්ටිය මෙට්‍රෝ ස්ටේෂන් එක පැත්තට යනවා. ඉතින් යනවා මෙට්‍රෝ එක පැත්තට. මේ ලුසෙල්ල ටවුන් එක මැදින් යන ට්‍රෑම්ප් එකක් තමයි මේ. ඔක ෆ්‍රී හැමෝටම යන්න පුළුවන් ට්‍රෑම්ප් එක. මොකද බස් ගොඩක් තැන් තැන්වල ඇතුලේ යන්නේ නැති නිසා මෙයාලගේ ගවර්න්මන්ට් එකෙන් තමයි මේක දෙන්නේ ට්‍රෑම්ප් එක. අන්තිමට ආවා මෙට්‍රෝ ස්ටේෂන් එකට. මාරම වටයක් ගියා ඇවිදගෙන එන්න. මොකද එයාලා ෆැමිලි වෙනම අනිත් කට්ටිය වෙනම දාන්නේ. මොකද ෆැමිලි වලට මුල් තැන දීලා තියෙනවා මෙහි. එයාලා ඇතුළට ගත්තේ ෆැමිලි වෙනම අනිත් කට්ටිය වෙන වෙනම. දැන් එයාලා මෙට්‍රෝ ස්ටේෂන් එකට යනකම් ෆැමිලි වෙනම ලයින් එකක් අනිත් කට්ටිය වෙනම ලයින් එකකට තමයි ආවේ. දැන් ඔන්න මම මෙට්‍රෝ ස්ටේෂන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අද මාරම සෙනගක් ඉන්නවා. වෙලාවට යන්න පුළුවන් වේද දන්නේ නැහැ. ගයිස් වලට පේන්නේ ඇති මාරම බිසි මාරම මිනිස්සුඩක් ඉන්නේ අද. මම ට්‍රේන් එකට යන්න ඕනේ නැත්තම් මට යන්න හම්බෙන්නේ නැහැ. ආවා අපි ට්‍රේන් එකට ළඟින් තැනට. තව විනාඩි 2ක් තියෙනවා ට්‍රේන් එකෙන්. ට්‍රේන් එක ආවා. I'm going to station එකට පාට තුනකින් පෙන්නන්නේ ස්ටේෂන් ලයින් එකේ. අන්න එතන මුසිරිත් ලයින් එකට යන්න ඕනේ. මොකද මම ඉන්න තැනට මේක රෙඩ් ලයින් එක මේක එයාපෝට් එකට යන්නේ කෙලින්ම. ඉතින් එතන ඒ ට්‍රේන් එකේ යන්න බෑ එතනට. ඉතින් මම මුසිරිත් වලට ගිහිල්ලා ඉවරලා එකෙන් ග්‍රීන් ලයින් එක ගන්න ඕනේ. ග්‍රීන් ලයින් එකේ තමයි මන්සෝර වලට යන්න ඕනේ. මන්සෝර වල තමයි කොමියුනිකේෂන් එක තියෙන්නේ. ඊට පස්සේ එතන ගිහිල්ලා තමයි වැඩට යන්න ඕනේ. දැන් වෙලාව 9යි. විනාඩි 20කින් විතර වගේ යන්න මෙතන ස්ටේෂන් එකට. එහෙනම් ස්ටුඩියෝ ඉඳලා හිටියට මගේ වීඩියෝ එකත් එක්ක නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. සුබ දවසක්.